හලෝ ළමයි වෙල්කම් ටු යශීරා YouTube channel. ඔන්න අද හුඟ කාලයකට පස්සේ day in my life vlog එකක් කරන් එනවා. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම vlog එක අන්තිම වෙනකම්ම enjoy කරයි කියලා. ඇත්තටම මේ vlog එකෙන් මං අරගෙන ආවේ ගෙදර ඉඳන් වැඩ කරපු සම්පූර්ණ දවසක් ගැන. ඉතින් මම උදේම නැගිටලා උදේම කිව්වට ළමයි 8ට විතර තමයි නැගිට්ටේ. වොෂ් එකක් දාගෙන රෑ 10 විතරකම් කරපු සම්පූර්ණ වැඩ කටයුතු ටික මම මේ vlog එකේ චුටි ක්ලිප්ස් වලින් අරගෙන යලා තියෙනවා. ඉතින් ඒක නිසා vlog එක අන්තිම වෙනකම් එකතු වෙන්න කියලා මම ඔයාලට ආදරෙන් ඉල්ලනවා. උදේම වොෂ් එකක් දාලා ඊට පස්සේ මගේ ස්කින් කෙයාර් රූටින් එකට තමයි ආවේ. හරියම සිම්පල් ස්කින් කෙයාර් රූටින් එකක් තියෙන්නේ. ලොකු වැඩි වැඩ නෑ ළමයි. මම ෆුට් ක්‍රීම් එකක් ගන්නවා. ඊට අමතරව මේ සීරම් එක ගැන කියන්න ඕනේ. ඒක තමයි මගේ අර ස්කින් එක බූස්ට් කරන්න මම යූස් කරන්නේ. ඊට අමතරව උදේට කාලා අපි යමු දවසේ ප්ලෑන් එකට. උදේම මීටින් එකක් තිබුණා. මට ඇත්තටම ඒකට ජොයින් වෙන්න බැරි වුණා. කොහොම හරි මේ විදිහට උදේ කෑම එකක් කාලා මම කාමරයස් කරා. ඒකත් එක්ක මේ ඔටෝමැටික් හැබිට්ස් කියන පොත මට හම්බුණා. ළමයි ඇත්තටම ඒ පොත ඔයාලා කියවන්න ඕන කරන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. අපි ඇත්තටම සාමාන්‍ය කට්ටියනේ. එතකොට අපිට ඩිසිප්ලින් එක අපිට ෆෝකස් එක ඇත්තටම හදාගන්න හරිය අමාරුයි. මම නම් ඇත්තටම එක අරමුණකට වැඩ කරන්න කියලා හිතන වාරයක් ගන්න මම ඩිස්ට්‍රැක්ට් වෙන කෙනෙක්. ඉතින් ඒක නිසා මේ පොත අනිවාර්යෙන් අරගෙන කියවන්න. එක ටිප් එකක්. ඉතින් ඊට පස්සේ මම වැඩ පටන් ගත්තේ මගේ දවසේ වැඩ ටික. ඔයාලා දන්නවා මම වෙල් ප්ලෑනර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් ඒක නිසා අපිට දවස් ඇතුළත දාන්න තියෙන අපොයින්ට්මන්ට්ස් ටික එතකොට ක්ලයන්ට්ස්ලට කෝල් කරන ටික තමයි මම උදේම කළේ. මේ හුඟ කාලයකට පස්සේ තමයි මෙච්චර මම හිතන්නේ වීඩියෝ එකටද මම දන්නේ නැහැ. මම වෙන වෙලාවට හිතුනොත් එහෙම මේක ගන්න හිතුනොත් එහෙම මේක ගන්න මට හිතෙනවා හැමදාම මම vlog එකක් කරොත් එහෙම මගේ දවසම ෂෙඩියුල් එක හරියටම සිද්ධ වෙයි කියලා. මොකද ඔයාලට vlog එකක් කරන් ඉන්න ඕනනේ. ඒක නිසා හරි මම හරියටම කරයි කියලා මට හිතෙනවා. ඉතින් ওই විදිහට මම ක්ලයන්ට්ස්ලත් එක්ක කතා කරා. එතකොට මොකද විවිධ කට්ටිය තමයි අපිට හම්බෙන්නේ. එතකොට එයාලගේ එක අවශ්‍යතාවලට අපිට දෙන්න තියෙන සොලියුෂන්ස් ගොඩාක් වෙනස්. ඉතින් ඒක මම ඇත්තටම එන්ජොයි කරන ජොබ් එකක්. ඒක මට මං කියන්න ඕනේ ඒක ඇත්තටම මෙන්ෂන් කරනවා. ඒක මම හිතපු ඩ්‍රීම් කරපු ජොබ් එකක් නෙමෙයි. ඩ්‍රීම් කරපු ජොබ් එකකට යන ගම හම්බෙච්ච ජොබ් එකක් කිව්වොත් එහෙම හරි. ඉතින් අද වෙද්දි මම ඒක දැන්ට කන්ටිනියු කරගෙන ගිහින් තියෙනවා. ඉතින් බලමු ඉස්සරහට ඒක ඇචීව්මන්ට්ස් තිබුණොත් මම ඔයාලත් එක්ක අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්නම්. ඔය විදිහට මම මගේ වෙල් ප්ලෑනර් රෝල් එකේ මගේ වැඩ කටයුතු ටික පැය 3ක් විතර ඇත්තටම මම කළා. මට කෝල්ස් වගේක් තිබුණා. මම දැන් ඩේ ප්ලෑන් එකක් හදාගෙන තියෙන්නේ මන්ත් ප්ලෑන් එකක්. මෙච්චර ඩේ ටාගට්ස් එකක් තියනවා කියලා මම හදාගෙන තියෙනවා. ඉතින් බලමු ඉස්සරහට ඒකේ තියෙන ඇචීව්මන්ට්ස් එක හම්බ වෙමු. හලෝ ළමයි. දැන් වෙලාව හවස 1:00ට 2ට වගේ වෙන්නේ. උදේ මට තියෙන වැඩ ඔක්කොම ටික මම ඉවර කරා. දැන් ඔෆිස් එකක වැඩ කරන එකයි ගෙදර ඉඳන් හෝම් වර්ක් ෆ්‍රොම් හෝම් වැඩ කරන එකේ අතර ලොකු වෙනසක් තියෙනවා. එක්කෙනෙක්ට කියන්න පුළුවන් අනේ වර්ක් ෆ්‍රොම් හෝම් වැඩ කරන එක හොඳයි අටපහ ජොබ් එකක් කරන්න බෑ. එහෙම කියන්න පුළුවන්. ඇත්ත. මට ඇත්තටම අටපහ ජොබ් එකක් කරන්න බෑ. මමත් ඇත්තටම කැමති නෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔෆිස් එකක වැඩ කරනවා නම් ඔයාලට ෆෝන් එක යූස් කරන එක සෝෂල් මීඩියා යන්නේ පොඩ්ඩක් ලිමිටඩ් නේ. ඒක හොරෙන් කරන්න ඕනේ. දැන් මෙතන හොරෙන් කරන්න දෙයක් නෑ ළමයි. අපේ ෆෝන් එක අපේ ගෙදර අපේ කාමරේ මගේ පුටුව කියලා ඔයාලා ඕන වෙලාවට ඔයාලට යන්න පුළුවන්. සෝෂල් මීඩියා යනවා සෝෂල් මීඩියා යන්න. ඒ වගේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. තමන්ගේ ඩිසිප්ලින් එක තමයි නම්බර් 1. ඉතින් ඒකත් එක්ක මං කළේ දවල්ට කාප එක මම දැන් ඔයාලට පෙන්නන මගේ ඇතරම වික්‍රමාන්විත ක්‍රියාවක්. මම ඇතරම මගේ අතින් අයිබ්‍රෝ එකේ පොඩි පැත්තක් කැපුණු ළමයි දැන් මේ වැවෙන ගමන් තියෙන්නේ. ඒකත් එක්ක මම ස්විච් එකක් අපේ මඩේට ගිහලා ගෙන්නගෙන කෑවා. ඊට පස්සේ ඇත්තටම මට තිබුණේ හවස ක්ලාස් එකක්.
ඒ ක්ලාස් එකටත් ගිහලා මොකද ඒ මම ක්ලාස් කරන ළමයි දෙන්නම මේ අවුරුද්දේ එක්සෑම් ලියන ළමයි දෙන්නේ. ඉතින් එයාලගේ ෂෙඩියුල් එකත් හදලා ඉවර වෙලා මම හිතන්නේ ඒකත් පැය 3:00මාරක් විතර මම අද ක්ලාස් එක කරා. මේ මාරු බඩගිනි ළමයි ඒකත් එක්ක ආවා. එච්චරයි මට අද ෆිල්ම් කරගන්න හම්බුනේ. ඊළඟ vlog එකෙන් ආයෙ අලුත් එකක් අරන් එන්න. මේ විදිහටම YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි comment කරන්න, share කරන්න.